කොහොමද ඉතින් ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ ආව ඔයාලව බලලා යන්න. ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඔයාලව ඕනකමෙන් නම් මිස් කරේ නෑ හරිද? චුට්ටක් අසනීප තත්ත්වයේ හිටිය නිසා මට ඔයාලව බලන්න එන්න බැරි වුණා. දැන් මේ හැමදේමත් අපි අමතක කරමුකෝ. මම අද ඔයාලට රික්වෙස්ට් එකක් කරනවා. අතීතය ගැන අමතක කරන්න. අනාගතය ගැනත් අමතක කරන්න. එන්න අපි එක විනාඩියකට හරි වර්තමානයේ ජීවත් වෙමු. මම ඔයාගෙන් ඇහුවතෙන් මේ මොහොතේ විතරක් නෙවෙයි. කොයි මොහොතකදී වුණත් ජීවත් වෙන්න ජීවිතේට වැදගත්ම දේ මොකක්ද කියලා? ඔයාගේ අනිවාර්යෙන්ම උත්තරේ තමයි සතුට. ඔව් ඇත්තටම අපිට සතුට කියන දේ තමයි ජීවත් වෙන්න වැදගත්ම සාධකේ. මම තව ඇත්තක් කියන්නම්. ගොඩක් අයගේ මයින්ඩ්සෙට් එකේ තියෙන්නේ සල්ලි නැතුව මොන සතුටක්ද? ඇත්තටම අවංක ආදරයක් නැතුව මොන සතුටක්ද? එහෙම නේද? හැබැයි මම කියනවා මේ මොහොතේ ජීවත් වෙන්න ඔය කියපු සාධක දෙකම ඕන වෙන්නේ නැහැ කියලා. මොකද ඔය මහා ලොකුවට සල්ලි තියන අයටත් අවංක ආදරයක් Taman ගාව තියෙනවා කියලා විශ්වාස කරන අයටත් ඕන තරම් ප්‍රශ්න ඇවිල්ලා ඒ නිසාම සතුට නැති වෙන්නත් පුළුවන්. මේ මොහොත වෙදී ඔයාගේ බිස්නස් සේරම කඩාගෙන වැටිලා ඔයාගේ ජීවිතෙත් අන්ත අඩියටම වැටිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ආදරෙන් පරාද චරිතයක් වෙලා තියෙන්නත් පුළුවන්. වෙනත් ප්‍රශ්න නිසා ඔයාගේ ඔළුව ගිනි ජාලාවක් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මොහොතකට ඒ ප්‍රශ්න අමතක කරන්න ඔයාගේ මූණට ලස්සන හිනාවක් ගේන්න. දැන් ඔයා ඔයාවම ළඟට ගන්න. මේ මොහොතේදී ඔයාගේ ෆෝන් එක අතේ නම් ගන්න ඔයාගේ ලස්සන සෙල්ෆි එකක්. හිනා වෙලා ඉන්න එකක්. ඊට පස්සේ බලන්නකෝ ඔයාගේ මූණ දිහා. ඔයාගේ මූඩ් එක මොන වගේද තියෙන්නේ? ටිකක් අමාරුවෙන් හිනා වෙලා ඉන්න උත්සාහ ගන්නවා වගේද? එහෙම නැත්නම් අවංකවම ඔයාගේ ඇස්වලට සතුටක් කියන දේ තියනවද කියලා. හැබැයි කොහොම වුණත් ඔයා ඉන්නේ හරි ලස්සනට හිනා වෙලා. දැන් ඉතින් කල්පනා කරන්න. මේ ඉන්නේ මම. මේ තියෙන්නේ මගේ ලස්සන හිනාව. මගේ මේ හිනාව මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ට නැහැ. මට කොච්චර ප්‍රශ්න තිබුණත් මම මේ මූණේ තියෙන හිනාව නම් නැති කරගන්නේ නැහැ. මොකද මේ මොහොතේ ජීවත් වෙන්න මට මේ හිනාව තරම් වටින කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ප්‍රශ්න තියාගෙනත් හිනා වෙලා සතුටින් ඉන්න මිනිස්සු තමයි මේ ලෝකෙට වැදගත්ම වටිනම මිනිස්සු. ඉතින් මමත් මගේ ප්‍රශ්න හැමදේම අමතක කරලා මේ මොහොතේ ඉඳන් මගේ හිනාව පරිස්සම් කරගෙන ඉස්සරහටම යනවා. ඉතින් ඇත්තටම ජීවිතේට කොයි තරම් බාධක ආවත් මේ මොහොතේ ජීවත් වෙන ගමන් ඒ හැමදේම අමතක කරන්න පුළුවන් නම් ඔයා ඇත්තටම ජයග්‍රාහී කෙනෙක්. ගිහින් එන්නම් මාෂාලට ගොඩාක් ආදරේ.